අපි අද ගලවමු ඔබට දවසකින් ඉන්දියන් ගෑස් එක. ඉන්දියන් කියන්නේ මේක බෙස්ට් සිල්වර් කියන නමින් එනවා. ඒක නම් වලින් එනවා. පොඩක් මේ කරන්නේ ඉන්දියන්. ගමන් ප්‍රසිද්ධ තියෙන ඉන්දියන් ගෑස් එක කිව්වහම මෙතන අන දෙක ගලවලා මේක ගන්න පුළුවන්. මම කලින් මේ දෙක බෙලෙව්වා නේද? මේ වගේ පතුරු දෙක ඔක්කොයි. ඊපස්සේ තියෙනවා මේ බර්නර් දෙක ගලව ගන්න. මෙතන නත් දෙක. ඒ නත් දෙක ගලවලා බර්නර් ගන්න පුළුවන්. පොඩි බර්නර් එක. ලොකු බර්නර් එක. ඊට පස්සේ මේ තරාම ජෝඩුවම චයිනීස් වල ඉන්නේ තරාම දෙක වෙන වෙනම ගන්න. බටේ ගලවන්න. ඉතින් මේ බටේ පිටින් තරාම දෙකක් හෝ සමහර වගේ තුනක් තියෙනවා. ඒ තුනම එකවර ගන්න. සෙට් මොකවත් පැත්තකින් තියාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තරාම දෙක වෙන වෙනම. එන දෙක තියෙන්නේ යටි පැත්තේ. යටි පැත්තේ. එන දෙක කරාම දෙකට හතරක් ගලවගෙන කරාම දෙක වෙනම ගන්න. ඊට පස්සේ තමයි මේ කරාම සර්විස් කරන්නේ. ගෑස් ලික් පත් වෙන්නේ නැත්නම් හරි හදලා එනවා නම් හරි ඒ සර්විස් කරපුවාම ගින්දර අඩුලා ඒ ප්‍රශ්න තේරෙම හරියට. එන හතරම ගලවලා ගලවලා ඊට පස්සේ මේ කරන්නේ මෙතන රබර් ඔසර එකක් තියෙනවා. ඒ රබර් ඔසර එක තැම්බිලා වගේ තිබ්බොත් ඔසර එකක් ගන්න ඕනේ. මෙතනින් නැත්තම් ගෑස් ලීක් කරන්න පුළුවන්. ඒකේම බලන්න නිකන් ඝන වෙලාද කියලා. තැම්බිලා කියලා කියන සාමාන්‍ය රබර් ඔසර එක ඝන වෙලාද කියලා. ඝන වෙලා තිබ්බොත් එකක් දාගන්න මෙහෙම මේ අතට බලපෑම් දෙනවා මේක ඉස්සිලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන මෙතන ළඟදී දෙක කරවගත්තාම මෙතන ස්ක්‍රීන් එක තියෙනවා. මේ ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම ඕනේ. මේකෙන් තමයි ටෙම්පර් කරලා තියාගන්න ඕනේ. ස්ක්‍රීන් එක අයින් කරලා මේ එල්ලක ලේට ඇදලා ගන්න. එතන මේ ලියන වරන් තිබ්බා. මෙන්න මේ නසල් එක ගලව ගන්නවා. මේ නසල් එක තමයි ලොක් එක. නසල් එක සුදුර හොඳට තියෙනවා. නැත්නම් කන්ටැක්ට් ක්ලීනර් වගේ යවලා මේ නසල් එක සුද්ධ කරගන්න.
මේකේ මේ විදිහට තියෙනවානේ ඔෆ් එකේදී. මෙතන කට්ටයක් තියෙනවා. ඒකට වැටිලා. මේකෙන් තමයි ගිනි පොළොංගු වගේ. මේක ඉග්නිෂන් එක තියෙන්නේ මෙතන. ඒකත් ගලව මේ ගානට. දැන් ගලවගත්ත වෑල් එක මෙන්න පොඩි ජරාව තියෙනවා. කොන්ටැක්ට් ලියන ඒක සුද්ධ කරගන්න. වගේ නැතුල තවතරම කොන්ටැක්ට් ලියන එක සුද්ධ කරගන්න. ඒ කරලා පුළුවන් මේක ග්‍රීස් ටිකක් ගන්නවා. ඒකට වෙනම ග්‍රීස් එකක් තියෙනවා ගන්න. ගෑස් ලික්විඩ් කියලා. ගින්දරට තොරතුරු දෙන, ඒ රස්නයට තොරතුරු දෙන වෙනම ග්‍රීස් එකක් තියෙනවා. ඒ ග්‍රීස් ලාවට ගොඩක් නෙමෙයි. නැත්තම් මසල් බ්ලොක් කරලා ලාවට ගාලා පොඩ්ඩක් කරකව ගන්නවා. පීස් ටික වටේටම ගෑවෙන්න. ඒගොල්ලෝ පොඩි ටයිමින් එකක් තියෙනවා. එතන සම්පූර්ණ සිදුර පේන තැනට ගන්නවා. එතන සම්පූර්ණ සිදුර පේනවා. ඊට පස්සේ පොඩි සිදුරක් තියෙනවා. ඒකටත් තව දකුණට කරකවන්න. ඊට ආයෙත් ලොකු සිදුර තියෙනවා. ඊට පස්සේ ඕෆ් එක තියෙනවා. මෙන්න මේ ඕෆ් අවස්ථාවේ තමයි හයි කරන්නේ. ඕෆ් අවස්ථාව. අපිට කරකවනකොට ලොකු සිදුර, පොඩි සිදුර, ආයෙ ලොකු සිදුර. ඉන්නේ ඕෆ් අවස්ථාවේ තියලා මේක හයි කරගන්න. ඊට පස්සේ අපි ගලවගත්ත ඔසර එක. ඒකේ කොටස දකුණට. උඩට තියෙන කොටස දකුණට. මොකද දකුණට පැත්තට. ඊට පස්සේ ස්ක්‍රීන් එක. ඒක නැවත තියලා හයි කරගන්න. ඊට පස්සේ සුද්ධ කරගත්ත මසල් එක වෙනම පොඩ්ඩක් පොලිෂ් කරගන්න තියෙනවා. ඒ සුද්ධ කරගත්ත මසල් එක දෙකත් අපි අර කලින් ගත්ත ග්‍රීස්ම සුට්ටක් ගාලා දාන්න එක හොඳයි. නැත්තම් ගෑස් ලීක් වෙන්න පුළුවන්. මෙතෙන්ට නම් සෙලාස්ටික් ගම් එකක් ගෑවත් ප්‍රශ්නයක් නෑ. ඉන්දියන් එකේ නම් සිදුර ලොකු හින්දා ග්‍රීස් තිබ්බත් ඇති. චයිනීස් එකේ නම් සෙලාස්ටික් ගම් එකක් තියෙනවා. ඒක තද කරගත්තා. අවශ්‍ය නම් මේක ඉග්නිෂන් එක. ගලවන්න මේක නම් අවශ්‍ය නැහැ. මම ඔයාලට පෙන්නන්න ගලවන්න. මේක ස්ක්‍රීන් එකක් තියෙනවා. පොඩ්ඩක් පරිස්සමට ගලවන්න ඕනේ. නැත්නම් එකපාරට තමයි ඇස් වලට විදින්න පුළුවන්. ඒක ගලවලා එකක් තමයි. ඒක හරි. ස්ක්‍රීන් එක තමයි. මේ තියෙන ඉග්නිෂන් එක. මේක තමයි හිතන්නේ ඔයාලට. ඒක this ගාලා හයි කරගන්න තියෙනවා. මේකේ තියෙන කට්ටයක්. මේක කට්ටයක් තියෙනවා. ඒකට දාන්න දෙකකට. ඒකට මේක මෙන්න මේකේ ස්ක්‍රීන් එකේ තියෙන ඉරක්. ඒක මෙහෙම. දකුණු අත පැත්තට කරකවලා ඒ ඉර උඩට එන විදිහට දාන්න. ඔච්චර. කොහොමද දාගන්නේ?
කරාමේ කම්ප්ලීට්. මේ වයර් එක එන්නේ මෙතන ප්ලග් එක තියෙනවා. මේ ප්ලග් එකේ මේ පැත්තේ තුඩ තියෙනවා. ඒ තුඩට තමයි මේ ප්ලග් එක. මේ වයර් එක දාගන්න. දැන් කරාමේ කම්ප්ලීට්. මම ඉතුරු කරාමෙත් කරගෙන පොඩ්ඩක් කොහොමද කරාම දෙකම රෙඩි. කරාම දෙකම දැන් වැඩ කරනවා. හරි. එහෙනම් දැන් මේක ගිල පිළිගු වෙනවා. දැන් තියෙන කරාම දෙක හයි කරගන්න. එතනට නැවතර ග්‍රීස් ගන්න ඕනේ. ග්‍රීස් ලීක් වෙන පුළුවන් ගෑස් එක. ග්‍රීස් කියන්නේ මේක ගම් එකක් වගේ මේ විශේෂ ග්‍රීස් එකක් නේද? කරවලා අල්ලනවා. මේක තිබ්බා වගේ එන දෙක දාගන්න. ඔය පියනවා. මේ දෙක හොඳටම තද වෙන්න ඕනේ. දැන් මේකේ එන්නේ යන්නේ තද වෙනවා මදි. මෙතන අඩුවේ කොට තමයි තියෙන්නේ. ඒක මදි. මොනොත් අපිට මෙතන නට් එකක් දාගන්න වෙනවා. මේ දාලා තියෙන්නේ. මෙතන නට් එකක් දාලා හයි කරා. එතන මේ ඇන දෙක හොඳටම හයි වෙන්න ඕනේ. මේ ඇන දෙක පොඩ්ඩක් කර ගුරුල් තිබ්බත් එහෙම මෙතනින් ගෑස් ලීක් වෙනවා. මෙතනින් ගෑස් ලීක් කරනවා කියන්නේ කෙලින්ම ගේ ගිනි ගන්න මට්ටමට ගෑස් ලීක් වෙනවා. ඒක ඔෆ් වෙන්න තැනක් නැහැ නේ කිසිම. රෙගියුලේටර් එකකින්වත් ඔෆ් වෙන්නේ නැහැ. ඒක හින්දා මෙතන හරියටම තියෙනවා. මේකට හරියටම 7 නට්. ඒක අනිවාර්යෙන් මේ සයිස්ම තමයි ඉන්නේ. 7. මම ගලවලා තියෙනවා ෆෑන් වල ඉන්නේ 7. මේ තමයි මිලිමීටර් 7 එන්නේ. ඒකේ නට් එක හරියනවා මේකට. මේ යන ගොඩක්ම මැෂින් එකෙන් තද කරනවත් වඩා අතින් තද කරනක වටිනවා. මොකද තමයි අතට දැනෙනවා මේකේ තද වෙන ප්‍රමාණය තද වුණාද කියන එක උඩට අතට දැනෙනවා. දැන් හරි. කරාම දෙකම හරි. මම කරලා තියෙන්නේ. කරාම දෙක. මේක මම හිතන්නේ බාව දෙකක් උඩ කස්ටමර් තමයි දීලා වර්ග දෙකක් කරාම. ඒ ලබ් දෙක. ලබ් දෙක හයි කරන දෙකක් විදිහට තියෙනවා. මේක තිබ්බා. දාන්න දෙපැත්තෙන් කපලා දෙන්න. ඒ දෙකට කටෙන්න. කරාම දෙකෙන් විතරක් දාන්න. ඊට පස්සේ මෙහෙම අර ටික දාගන්න.
අනිත් කරන්නේ අනිත් එක ගන්නවා. Karena hotelnya nggak ada gitu. Dan dia mau nih deh. Hai kerja. Jadi publik mana itu ada kumpulan ada sih. Masa itu kayak mana sak nanti kan itu ප්‍රශ්නයක් කොයි තැනට. වසන්ත කියන ගින්දර ප්‍රමාණය එකයි. sorry. ගින්දර ප්‍රමාණය එකයි මේ ගින්දර ප්‍රමාණ දෙකක්. චයිනීස් එකේ තමයි ගින්දර ප්‍රමාණය දෙකම එකක්. මේකේ මසල් දෙකේ මසල් සුද්ධ කරන්නේ පේනවා එක නසක් පොඩි. අනෙක් මසල් එක ලොකු. ඉන්දියන් එකේ වෙනස තියෙනවා. බත් එකටයි මාළුවකටයි වගේ පොඩි වෙනසක් තමයි කරලා තියෙන්නේ. හරි. නොබ් දෙකක් ගහලා ඉවරයි ගෑස් එක. හරි මේක බර්නර් දෙකට උඩින් එනවා දෙක ඒ දෙක දාන්න නැතුව ගෑස් ගහලා චෙක් කරන්න අමාරුයි. ඒකෙන් තමයි හරියට දැල්ලා ඉන්නේ. මේකට ඇවිල්ලා තියෙන දෙක සවුත් වෙලා තියෙන්නේ. ඒක කෝකටත් ගෑස් හයි කරලා පෙන්නන්න. මේක මේ කහ පාට දැල්ලා ඉන්නේ මේ බර්නර් එකේ උඩ කොටස සවුත් එක. මේකයි. કેટલા દી කෙතකොට සවුත් වෙන ගෙන්දර එන්න පොඩ්ඩක් කරක් මේ දෙකම දාන්න උඩ හරි වැඩි කරා එනවා අලුත් එක්ක හම්බෙන්නේ